දවස් 30ම වුණා ගානේ යකඩ කෑලි බෝතල් කෑලි එක්ක අහු කරලා මොකද කරන්නේ? කුඩු පැකට් එකක් නේ. මේවා විකුණන උදවියට කියන්නේ වන් නවත්තලා දාන්න. පාවිච්චි කරන මහත්තුරු මේවා නවත්තන්න. මේක හරි ව්‍යසනයක්. මේක පිළිකාව. ඛේදනීය තත්ත්වය කොච්චරද කියනවා නම් එක අම්මා කෙනෙක් කතා කරනවා. හාමුදුරුවනේ උදේ අම්මා වැඩට යන්නේ ඇයි? පුතාට කුඩු ගහන්න සල්ලි දෙන්න. අම්මා වැඩට යන්නේ. සමහර අම්මලා වැඩට යනවා ස්වාමියාට කුඩු ගහන්න සල්ලි දෙන්න. ඒ අම්මලා අපූර්වට අල්ලපු ගෙදරට hina වෙලා ඉන්නවනේ. ඇයි මං එහෙව මොකටද ඉතින් වැඩට යන්නේ? හාමුදුරුවනේ එහෙම නැත්තම් උදේට කෑ ගහනවලු. එතකොට ලැජ්ජයි බෑලු. ඒ ලැජ්ජාව මකා ගන්න. අපි දන්නවා මේ අතර ඕන තරම් එහෙම අම්මලා ඉන්නවා. මේ කරාමු දෙක විකුණලා දෙන්න වෙනවා. ඕන තරම් හම්බෙනවා පින්නතුනේ එහෙම. මුළු සේ සතම ගෙදර තියෙන අන්තිම රයිස් කුකර් එකත් විකුණනවා. මොකේද? කුඩු ගහන්න. දැන් ඔය මෙහෙම කියනකොට කියනවා නවත්තන්න බෑලු. අහලා තියෙන සීක් එක. ඒක වුණාම ඕනෑමලු. ඔය එහෙම කොල්ලෙක් මට කියලා දැන් ඒ කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් ඇතුලේ කොහොමද කරන්නේ? එහෙම වෙවුලනකොට දෙනවද ගෙනල්ලා ජේලල්ලා? ඉතින් ගුටි තමයි. වෙන මොනවද? අර බන්ධනාගාරට ගිහම කුක්කෝ වගේ පින්නතුනේ. ඔය මෙහෙ කියනව නේද බීඩියක්වත් නැතුව වැසිකිලියන්නේ නැහැ කියලා. මේ කොල්ලොන්ට දෙන පිස්සි. සමහර උදවි ඉන්න උදේට දුමක් නැත්තම් වැසිකිලියන්නේ නැහැ. බන්ධනාගාර ගිහපුවම ඔබ මොකවත් අපූර්වට ඉන්නවා පින්නත. එහෙනම් මේ මානසික ලෙඩ නෙමෙයි. ඇතුළට ගිහපුවම කවුද වදෙන්නේ? මේ වන්නවත්තලා දාන්න. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය මේකෙන් හොඳට මේ තරුණ මහත්තුරු වැඩක් ගන්න ඕනේ. එනිසා මේ ගෙවල් වල හරි හොඳට කට්ටියම ඉන්න ඕනේ. කොහොමද ඉන්නේ? එකවෙන්ද මේ තාත්තලත් පටන් ගන්න ඕනේ. අම්මා තාත්තා පටන් ගන්න. එකටම හොඳට අනේකට කතා කරන්න පුරුදු වෙන්න. කිසිම දරුවෙක් පිට යන්න දෙන්න එපා අපේ ආචාර ධර්ම භූමිකාවෙන් පිට. ඔය සමහර දෙමව්පියෝ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා නෙමෙයිද? මේ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා.